හෙලෝ ගයිස් ඔයාලට කොහොමද? ගොඩ කාලකට පස්සේ මං අද vlog එකක් අරන් ආවා. welcome back to my YouTube channel. අද මම ගෙනාවේ අපේ නංගි BMICH ගිහිල්ලා ගෙනාපු පොත්වල විස්තරේ. එහෙනම් එයාගෙන් අහලා අපි දැනගමුකෝ. මේ තියෙන්නේ මං බුක් ෆෙයා ගිහිල්ලා ගත්තු ඔක්කොම පොත් ටික. මං කලින් ඉඳන්ම හිතාගෙන ගියේ මේ පොත් මේ රයිටර්ස්ලාගේ මේ පොත් ටික ගන්නවයි කියලා මං නෝට් කරන් ගියේ. ඉතින් ඒක නෝට් කරන් ගිය හැම පොතක්ම මම එතනින් ගත්තා. මට එක පොතක් ගන්න බැරි වුණා. ලක්ෂි ඔයගොල්ලෝ දන්නවා මේ පොත මේ දැන් ගොඩක් ෆේමස් පොතක් ලක්ෂි. අපි බලමු දැන් මං ගත්තේ පොත් මොනවද කියලා. මේ තියෙන්නේ මං ගත්ත පළවෙනි පොත No Regrets Let's Love නාදිර් දුල්නිත්ගේ. ඔයගොල්ලෝ දන්නවා Chemistry of Love කියන බුක් එක ලියපු පොතගෙමයි No Regrets Let's Love. මේක තියෙන්නේ මම එක කියෙව්වා චූරි පොතක්. මේක තියෙන්නේ A level කාලේ ලව් ස්ටෝරි එකක් ගැන. හරිම ලස්සනයි. ඉතින් හොඳ පොතක්. ඊළඟට හැමෝම වගේ හොයන සේපාලිකා. ඇත්තටම මම මේක නම් ගත්තේ මේ බුක් ෆෙයා එකෙන් නෙමෙයි. මම මේක ප්‍රී ඕඩර් දැම්මා. මේ ප්‍රී ඕඩර් බෙදපු දවසේ තමයි මට මේක ආවේ. සේපාලිකා බුක් 1 and book 2. ඉතින් මෙයාගේ මේකේ සයින් එකක් තියෙනවා අනිත් පොතේ. චෙරිමේෂිගේ. ඉතින් මේක වට්පෑඩ් කතාවක්. දැන් පොතක් විදිහට ඇවිල්ලා තියෙන්නේ. ගොඩාක් අය පිස්සෙන් වගේ හොයන පොතක්. ඉතින් මේකත් ගත්තා. ඊළඟට The Craftsman ගොඩක් පරණ පොතක් මේක. මායා කවය. මේක ට්‍රාන්ස්ලේෂන් එකක්. මේකේ තියෙන්නේ මිනි මැරුමක් ගැන. ඒකත් මේ දවස්වල මම කියවගෙන යන පොත. ඊළඟට හැමෝම දන්න මහින්ද ප්‍රසාද් මස්සිබලසගේ අපොයියාව පොත. ඒකත් ගත්තා. ඒක ගත්තේ මට නෙමෙයි. අප්පච්චිට තමයි ගත්තේ පොත. මම කියවලා තියෙනවා. ඊළඟට අමාවක හස මේකත් බොයිස් ලව් ස්ටෝරි එකක්. වට්පෑඩ් එක හරහා ලියුණු එකක්. කස්තුරි සුන්දර පොතගෙමයි ලිවර්සැක්ගේ. ඉතින් මේකත් ගත්තා. ඒක ලස්සන පොතක්. මම ඒ පිටකවරේට හරි මාසයි. මේ තියෙන්නේ ඇලිස් ෆිනේගේ රොක් පේපර් සීසර් පොත. මේකත් මම ගත්තේ බුක් ෆෙයා එකෙන්. මේක ට්‍රාන්ස්ලේෂන් එකක්. මේක ත්‍රිලර් පොතක්. මියුසස් එකකින් ගහපු. ඉතින් මම තාම මේක කියුවේ නැහැ. මේකත් ප්ලොට් ට්විස්ට් ගණේ පොතක්. ඊළඟට ලතෝනියල් අමිල මොහාන්ගේ. ඔයගොල්ලෝ කියවලා තියෙනවා නම් 1921 1932 කියන පොත්. ඒ පොත් වගේම තියෙන ස්ටෝරි එකක් තමයි මේකෙත් තියෙන්නේ. ඉතින් මේක මට මේ ෆස්ට් ප්‍රින්ට් එක හම්බුනේ. ෆස්ට් ප්‍රින්ට් එක හින්දා තමයි මම මේ පොත ගත්තේ. මට ඕත සයින් කරලා එදා දුන්නේ ෆස්ට් ප්‍රින්ට් එක. ඊළඟට මම ගත්ත ඉංග්‍රීසි පොත්. ඉංග්‍රීසි පොත් මම ගොඩාක් ගත්තේ නෑ. මම 5ක් වගේ ගත්තේ. ඉංග්‍රීසි පොත් මේක ගොඩාක් ලස්සන කතාවක්. එයාගේ කතා ගොඩක් ලස්සනයි කියලා මම රෙකමෙන්ඩේෂන්ස් දැක්කා TikTok එකේ. ඉතින් මම එයාගේ පොත් දෙක ගත්තා. ගොඩක් අමාරු නම් මේ පොත් දෙක හොයාගන්න. ඉතින් ඩස්ටින් තාවගේ When Harry Was Here and You Breathed Sam කියන පොත් දෙක. මෙයාගේ අලුත් පොතක් මේ අවුරුද්දේ මේ මාසයේ රිලීස් වුණා. කියවනවා නම් කියවන්න. ඒකත් තාම නම් මං හිතන්නේ ලංකාවේ තියෙනවද නැති කියලා. ඒකේ නම You Found Oliver. ලස්සන පොතක්. ඊට පස්සේ මං ගත්තේ පොත If He Had Been With Me ලවුරා නෝලින්ගේ. මේකත් ලස්සන කතාවක්. but sad ending. මං ගත්ත හැම පොතක්ම වගේ sad ending. sad ending වලට මං ආසයි. ඒකින් තමයි මම ඒක ගත්තේ. If Had Been With Me කියන්නේ මේක එතන මේ ලව් ස්ටෝරි එකක් තියෙන්නේ. ගර්ල්ගේ පැත්තෙන් තමයි මෙතන මේ කතාව යන්නේ. ඊළඟට If Only I Had Told Her කියන්නේ මේක බෝයිගේ පැත්තෙන් ලියන කතාව. මේක 1 සහ 2 කියන කොටස් තමයි මේ පොත් දෙකේ තියෙන්නේ. ඉතින් මම තාම කියුවේ නෑ. කියවලා රිවිව් එකක් දෙන්න. ඊළඟට Never Lie ෆ්‍රෙයිඩා. ෆ්‍රෙයිඩා කියන්නේ ගොඩාක් ෆේමස් ඕත කෙනෙක් නේ. ගොඩක් වෙලාවට ප්ලොට් ට්විස්ට්
නැත්නම් ත්‍රිලර් වලට ප්‍රසිද්ධ කෙනෙක් තමයි ෆ්‍රෙයිඩා කියන්නේ. ඉතින් ෆ්‍රෙයිඩාගේ පොතක් කියන්නේ ප්ලොට් ට්විස්ට් එකක්ම තමයි. ඉතින් ඒකින්ද මං ගත්ත ෆ්‍රෙයිඩාගේ පොතක් Never Lie. මේකේ තියෙන සයිකියාට්‍රිස්ට් කෙනෙක්ගේ ගෙදරක ඉන්න වෙන සිදුවීමක්. හැබැයි සයිකියාට්‍රිස්ට් මැරිලා කොහොමද මැරුණේ කියන එක තමයි මේකේ ප්ලොට් ට්විස්ට් එක. මේක ලස්සන ත්‍රිලර් පොතක්. මේ පොත් ටික තමයි මම මේ පර්බුක් ෆෙයාර් ගිහිල්ලා ගත්තේ. ඉතින් මේ හැම පොතකටම වගේ ගොඩාක් ඩිස්කවුන්ට් හම්බුණා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න ඔයාලා කැමති නම් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්. bye bye.